තෙරුවන් සරණයි යාළුවනේ. ඔන්න ඉතින් අපි උදේම ආවා පුංචි කිරිවෙහෙරට. ඉතින් මේ පුංචි කිරිවෙහෙර තියෙන්නේ පොළොන්නරුවේ. ගල් විහාරය ඉදිරිපිට තමයි මේ පුංචි කිරිවෙහෙර තියෙන්නේ. ඉතින් හරිම මනස්කාන්ත සුන්දර පරිසරයකින් වට වෙලා සැඟවිලා තියෙන ගොඩක් හාස්කම් තියෙන සුන්දර පුදබිමක් තමයි මේ. මේ පුදබිම ගැන කියනවා නම් ඒ කාලේ රජකම් කළ රජතුමාට දරුවන් නැති නිසා බාරයක් වෙලා තියෙනවා. ඒ බාරේ ඔප්පු කරන්න තමා කිරියම්මාවරුන්ගෙන් කිරි දොවලා බදාම වලට මිශ්‍ර කරලා තමයි මෙමෙසෑය ඉදි කරලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණේ. ඉතින් මේ පුදබිමට එන හැමදෙනාම බාරහාර වෙලා තියෙනවා. ඉතින් මේ බාරහාර එයාලට නම් නිසකවම ඉෂ්ට වෙලා තියෙනවලු. හුඟක් ખાස්කම් තියෙන බාරහාර වෙන්න හොඳම තැනක් තමයි මේ කිරිවෙහෙර කියලා කියන්නේ. ඉතින් මේ දවස්වල තිබුණු චෛත්‍ය වලින් කිසිදු හානියක් නොවි හුණුපිරියම් කරලා විතරක් රැකුණු චෛත්‍යයක් තමයිලු මේ. චෛත්‍ය වටේට තියෙන පුංචි කුටි කිසිම ප්‍රතිසංස්කරණයක් කරලා නැහැ. ඒත් කිසිදු හානියක් වෙලත් නැහැ. එදා තිබුණු විදිහටම තාමත් තියෙනවා. ඔන්න ඕක තමයි අපි කිව්වේ මෙතන ගොඩක් හාස්කම් තියෙන තැනක් කියලා. අපි පාන්දරින් මාවත් මෙතනට එනකොට ගොඩක්ම දවල් වුණා. ඉතින් අවුවසර ගොඩයි. හරිම මහන්සි. ඉතින් අපි මෙතෙන් එනකොට නිකම්ම ආවේ නැහැ. අපි ගොඩක් දේවල් අරන් ආවා. උදේ පාන්දරින්ම කිරිහර දාණය සකස් කරගෙන ඒ වගේ මට පිරිකර මල් ගොඩාක් අරගෙන ආවා. ඉතින් මේ ගමනට මගේ අම්මයි තාත්තයි යාළුවෝ වගේ කොයි ආවා. අපේ සුද්දා දඟ නිසා ඔන්න තාත්තා වඩාගෙනම එනවා අපේ සුද්දව. ඉතින් සුද්දා නම් චුට්ටක්වත් හිටියේ නෑ. මේ මළුව හැමතැනම දුවනවා තමයි එයාගේ වැඩේ ආපු වෙලාවෙ ඉඳලා. ඉතින් ඔන්න ඒ වෙලාවේ අපි මල් ආසනය සකස් කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. ආසනයක් සකස් කරන හැටි ඔන්න බලා ගන්න. හරිම ලස්සනට අපි සකස් කරනවා වටේට නෙළුම් මල් තියලා. මැදට දහස්පතියා, ඒ වගේම නිල්මානෙල්, පිච්ච, ඒ වගේ වරාමල් මල් ගොඩාක් අපි ගෙනාවා. ඔන්න බලන්නකෝ ආසනේ හදලා ඉවරුනාම හරිම ලස්සනයි. ඇත්තටම හරිම ආසයි හිතෙනවා මේ වගේ පින්කම් කරන්න. ඉතින් අපි දහස්පතියා ගොඩාක් හොයාගත්තා. ඉතින් ලස්සනට අපි මේ ආසනේ හදමු. ඒ ආසනේ මල් අතුරලා තමයි අපි කිරිහැර දානේ පූජා කරන්නේ. ඒ වගේම අපි ගෙනාවා පැන්, ඒ වගේම ගිලම්පස, පළතුරු වලින් හදපු ගිලම්පස වර්ග කීපයක්ම අපි අරගෙන ආවා මේ පුංචි කිරිවෙහෙරට පූජා කරන්න. වරාමල් ලස්සන වට්ටියක් හැදුවා. ඔන්න සුද්දා ඒ වෙලාවේ ගන්ටාර ගහනවා කියලා කෝප්ප දෙකක් එකට ගහනවා. ඔන්න බලන්නකෝ අපේ සුද්දා ඉතින් ආපු වෙලාවෙ ඉඳලා මේ මළුව හැමතැනම දුවපු එක තමා කළේ. ඔන්න අපි දැන් මේ මල් ආසනේ සකස් කරලා ඉවරයි. මල් ආසනේ සකස් කරලා තමයි අපි පූජා කරන්න ගෙනාපුවා. මේ මල් ආසනේ මත තියන්නේ ඉතින් කිරිහැර, ඒ වගේම වරාමල් වට්ටියක්, මිරිවැඩි සඟල්, ඒ වගේම ගිලන්පස, පැන්, පිරිකර, ඒ වගේ දේවල් ගෙනාපු ඒ ටික අපි මේ ආසනෙන් තියලා ඔන්න පූජා කරා. ඔන්න අපේ සුද්දට දැන් මේ ගිනාපු පිච්ච මල් ලිහින්න ඕනෙලු. ඔන්න එයත් එක්ක මම පිච්ච මල් ටික මේ ආසනේ මත ඉහින්නයි හදන්නේ. ඔන්න එයාට ඉතින් ඉහින්න තේරෙන්නේ නැහනේ. එයා එකපාරටම පිච්ච මල් ගොඩාක් අතට අරගෙන දානවා. ඉතින් ඔන්න අපි පිච්ච මල් ටිකක් තියලා ඔන්න අපේ සුද්දට මලක් පූජා කරන්න ඕනි කියලා මලක් අරගෙන තොප්පියත් ගලවන්නෙම නැතුව දුවගෙන ගිහිල්ලා බුදු සාදු ගාවින් තියලා ඔන්න සාදු කීවා. ඔන්න අපි මෙතන වැඩ සියල්ල ඉවර කරලා ගල් විහාරයට යන්න තමයි මේ හදන්නේ. ඉතින් අපි ගල් විහාරයට ගිහින් ගොඩක් වෙලා හිටියේ නෑ. මොකද ගොඩක් අවුව සැරයි. ඉතින් අපි ගල් විහාරයට ගිහින් අටපිරිකර පූජා කරලා ඉක්මනින් ආවා. ඔන්න ඊළඟට අපි ගියේ සෝමාවතියට. ඉතින් අපේ සුද්දා නම් ඔන්න දුවලා ගිහිල්ලා ඔන්න සාදු කියන්න තමයි හදන්නේ. ඔන්න ඊළඟට අපි එතනත් ගිහිල්ලා ලස්සන ආසනයක් සකස් කරා. මොකද අතන ආසනයේට ගොඩක් මල් තිබුණ නිසා අපිට මල් තව ටිකක් ඉතුරු වෙලා තිබුණේ. ඉතින් ඒ ටිකෙන් අපි ඔන්න ආසනය සකස් කරා. ඔන්න අපේ සුද්දට අරන් දුන්න බුදු පිළිමේ සෝමාවතියටත් ගෙනල්ලා ඔන්න කිරියම්ම කෙනෙකුට කියන දේ බලන්නකෝ.
ඔන්න අපේ සුද්දව නම් මෙන්න මේ අලුවා ගාවින් ගන්නම බැරි වුණා. ඉතින් ඔන්න ඔයාලත් කිරිවෙහෙර වැද පුදා ගන්න එන්න. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, ලයික් එකකුත් දාලා කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් අපි ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.